පින්වත්නි, අපේ ලෞතර බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ ලෝකේ තියෙන ඉතාම වටින කියන කරුණක් තමයි ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං විශ්වාසා පරමාඥාති නිබ්බානං පරමසුඛං. දැන් බලන්න මිනිස්සු හැටියට අපි බලාපොරොත්තු වෙන එක කාරණාවක් තමයි ආරෝග්‍ය පරමාලාභ. මේ ලෝකයේ තියෙන උතුම්ම ලාභය තමයි නිරෝගීකම. දැන් අපි මේ ජීවිතය ගත කරනකොට නිරන්තරයෙන්ම බලනවා අපි උත්සාහ කරනවා නිරෝගීව ජීවත් වෙන්න. දැන් කොච්චර මිල මුදල් හරියම්බ කරත් ඒ මිල මුදල් කොච්චර හරියම්බ කරලා තිබුණත් අපිට මේ කියන සම්පත්තිය නැත්නම් නිරෝගී භාවය නැත්නම් කිසිදු වැඩක්. අපි මේ මුදල් ඔක්කොම වැය කරන්නේ බෙහෙත් වලට. ඒ නිසා මේ ලෝකයේ තියෙන වටිනම සාරක් බුදුහාම දේශනා කරා ආරෝග්‍ය සන්තුට්ටි පරමං දේශනා කරන මේ ජීවත් වෙන කාලේ සතුට ජීවත් වෙන සන්තෝෂ ජීවත් මේ කරද්දී සතෙන් සංසේරයෙන් විශ්වාසා පරමාඥා තමන්ගේ විශ්වාසය තරම් පරම ඥාතියෙක් මේ ලෝකේ නැහැ. දැන් සමාජයේදී අපි එක එක්කෙනා විශ්වාස කරනවා. ඒ අය කියන දේවල් අහන්න. හැබැයි ඒ ඔක්කොම වඩා තමන්ගේ විශ්වාසය තමයි සාම්ප්‍රදායික තියෙන්නේ වටින්නේ. අවසාන කාරණාව හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරන නිබ්බානම් පරම මේ ඕටම උතුම්ම සැපය තමයි නිවන් සැපය, නිර්වාණ සම්පත්තිය. නිසා මේ දෛනික ජීවිතයේ මේ ගත කරන කාල සීමාවේදී මිනිස්සු හැටියට නිරෝගී ජීවත් වෙමින් සතුටින් ජීවත් වෙමින් විශ්වාසයේ ප්‍රම ධනය හැටියට රස කරගෙන මේ සංසාරයෙන් එතර වෙලා මුක්ති සුවය වින්දනය කරගන්න කටයුතු කිරීමයි බෞද්ධයාට අපි කරන්නේ. එනිසා හැමදෙනා කල්පනා කරලා මේ ජීවිතයේ අපි බලාපොරොත්තු වෙන අවසාන සැපේ හැටියට බුදුහාමුදුරුවෝ නිබ්බානම් පරමං නිර්වාණ සැපය සාර්ථක කරගන්න මඟ සාරමින් ජීවිතේ කිරීම තමයි කරන්න ඕනේ. එහෙම ඉෂ්ට කරමින් කනා කරමින් මගේ ජීවිතය ගත කරන්න උත්සාහ කරන හැම දිනාටම